සුබ පැතුම් ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට රැගෙන එනවා. අද දවසේ අපි උන්වහන්සේගේ වචනයෙන් අද අපේ සමාජය තුල ඊතා වේගවත් යන්නා ව්‍යාජ ධර්ම රැල්ලක් ඊතා වේගවත් අපේ සමාජයේ ගමන් කරනවා. ඔබ ජනමාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා YouTube හරහා ඔබ එවැනි දේශනා අපිට අද අසන්නට ලැබෙනවා. ඉතින් විශේෂයෙන් මම අවධානය යොමු කරන්න කැමතියි කිතුණු නවකයන්ට මේ පණිවිඩ බයිබලයේ පිළිබඳ මනා දැනුමක් නැති නවකයෝ මේ ව්‍යාජ ධර්මයට ව්‍යාජ රැල්ලට ඉතා ඉක්මනින් අසු වෙන බව මතක තබා ගන්න. විවිධ පුද්ගලයන්ගේ මානසික මට්ටම් අනුව ඔවුන් විවිධ ධර්ම බයිබලයේ අරගෙන ඔවුන්ට ඕන විදිහට ඒවා නිර්වචනය කරමින් අපි අතරට මුදා හරිනවා ව්‍යාජ ධර්ම. ඉතින් මේ ව්‍යාජ ධර්ම වලට මුදා හැරියාම මොකක්ද වෙන්නේ? ඔබ හිතනවා කමක් නැහැ ඒ අයගේ අදහස්නේ කියලා. නමුත් යේසුස් වහන්සේ ව්‍යාජ ධර්ම පිළිබඳ පැහැදිලිව කතා කරා. අපි දකිනවා මතෙව්ගේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියනවා තෝරා ගත්තෝන්ව මුලා කරන පිණිස අද බොරු ව්‍යාජ ප්‍රොපේතවරු සහ ව්‍යාජ ධර්ම අපි අතරට ඇවිල්ලා තිනවා කියලා. ඉතින් ඒකෙන් අරමුණු වෙන්නේ ව්‍යාජ ධර්මයකට ඔබ අසු වුණොත් ඔය ව්‍යාජ බොරුවේ කතෘ බොරු අනාගත වතෘ බොරු ගුරුවරු සහ පුරාණ සර්පයව සාතන්ට නියම කර තිබෙන්නා වූ නිරය ඔබට හිමි වෙන බව සාතන් හොඳට දන්නවා. ඒක නිසා ඔබගේ ජීවිතේ ඒ දේව වචනින් එහා විවිධ ධර්ම ඔබව ගෙනවිත් ඔබව නැති කරන්න සතුරා මේ යුගයේ ක්‍රියාත්මක වන ආකාරය ගැන අපිට අසන්නට ලැබෙනවා. ඉතින් මං හිතුවා දෙවියන් වහන්සේගේ වචනේ හරියාකාරයෙන් ඔබට පහදලා දෙන්න මේ ව්‍යාජ ධර්ම එකින් එක ඔබට පහදලා දෙන්න මම කැමති වෙනවා. අද මම එක ව්‍යාජ ධර්මයක් ඔබ අතරට ගේන්න කැමතියි. ඒ ව්‍යාජ ධර්මය තමයි අද සමහර කණ්ඩායම් අප අතර ඉන්නවා. ප්‍රබල දේශකයෝ කියන දේශකයෝත් අප අතර ඉන්නවා. ප්‍රබල ප්‍රොපේතවරුත් අප අතර ඉන්නවා. ඔවුන් කියන ධර්මයක් තමයි ශාරීරික මරණය කිතුණුවට නැහැ කියන ධර්මය. අපි මැරෙන්නේ නැහැ කියන ධර්මය. අද ඔවුන් දේව වචනයෙන් විවිධ කොටස් අරගෙන දේව වචනේ විවිධ කොටස් අරගෙන එහි සන්දර්භය දන්නේ නැතුව එහි කියා තිබෙන දේ කුමක්ද කියා අවබෝධ කරගන්න නැතුව ඒ වචනාර්ථයෙන්ම යම් දේවල් උපුටා අරගෙන ඔවුන් කිසිම දේව ධර්මික පදනමක් නැතුව දේව වචනේ පදනමක් නැතුව ඔවුන් මේ ව්‍යාජ ධර්මය ගොතා තිබෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න දේව වචනේ යම් කිසි පද අරගෙන පෙන්නුවට ඒවල සන්දර්භය තුල ඒ බයිබලයේ කතෘ අදහස් කරන්නේ කුමක්ද කියන එක අවබෝධකින් තොරව මේ අය බයිබල් විවරණයවත් දන්නේ නැතුව ඒවා විවරණය කියන්නේ මොකක්ද කියවත් දන්නේ නැති අය මේ පද අරගෙන නවකයන්ව මුලා කරනවා. කිතුණු නවකයෝ ඒගොල්ලෝ මුකුත් දන්නේ නැති අය ඒගොල්ලෝ ඉගෙන ගන්න දේශනා අහලා. ඉතින් මේ දේශකයෝ ඒගොල්ලන්ගේ විකෘති දේව ධර්ම ඒගොල්ලෝ සමාජ මාධ්‍යයට නිදහස් කරනවා. ඒවා නවක කිතුණුවෝ අලුත ආපු අය ඒවා ඉක්මනින්ම අල්ලගෙන මුලාවටපත් වෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒක නිසා අපි මේවා හරියාකාරයෙන් පහදා දෙන්න දේශනා මාර්ගයෙන් ඉගැන්වීම මාර්ගයෙන් අපේ සදහැවතුන් අපි දැනුවත් කරනවා. සැබෑ දේව ධර්මය කුමක්ද කියන කාරණය අපි ඔවුන්ව දැනුවත් කළ යුතු එක අපේ වගකීමයි. අපිව දෙවියන් වහන්සේ පත් කරලා අපිට දීමනා දීලා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අයව දැනුවත් කිරීමටයි. ඉතින් අද ගොඩක් අය විවිධ මේ මැරෙන්නේ නැහැ කියන ධර්මය ගේන අය ඒ අය එක එක බයිබල් පද කීපයක් ගන්නවා. නුඹේ මුඛේ ජීවනය සහ මරණය තියෙනවා. ජීවනයේ වචනයත් මරණයේ වචනයක් තියෙනවා. ඔබ මරණය ප්‍රකාශ කළොත් ඔබ මැරෙනවා. මේ වගේ ඊතා බොළඳ
බයිබල් කොටස් තේරුම් අරන් නැතුව ඒ සන්දර්භයවත් අවබෝධයක් නැතුව අද ගොඩාක් මෙවැනි ධර්මයේ දරන අය අද ඉදිරිපත් කරනවා මැරෙන්නේ නැහැ කියලා ශාරීරිකව මතක තියාගන්න. හැබැයි දේව වචනේ මොනවාද මේ අපි මරණය සම්බන්ධයෙන් කියන්නේ? දේව වචනේ ඊට පැහැදිලිව අපේ බලාපොරොත්තුව ගැන කතා කරනවා. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ වචනේ පැහැදිලිව අපිට කතා කරනවා එක් මිනිස්සෙක් කර්ණ කොටගෙන ලෝකෙට මරණයත් දෙවෙනි ආදාම් කර්ණ කොටගෙන ලෝකෙට ජීවනයත් පැමුණුණා කියලා. හොඳට මතක තියාගන්න. එක් මිනිස්සෙක් කර්ණ කොටගෙන මරණයත් හරි දෙවෙනි ආදාම් කර්ණ කොටගෙන ජීවනයත් පැමුණුණා. නමුත් අපි දකිනවා මේ ඒ කාරණය තුල මේ ලෝකෙට මරණය අයිති උනේ ඇයි කියන කාරණය පාපේ නිසා. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා ඒ පාපේට විසඳුම ක්‍රිස්තුස් වහන්සේ ලබා දුන්නාම අපිට මරණය මේ ශරීරයට නියමිතයි. ඉතින් අපිට මරණයෙන් නැගිටීමක් තිබෙනවා මිසක් මැරෙන්නේ නැහැ කියන ධර්මතාවයක් දේව වචනේ කොහෙත්ම තැනක සඳහන් වෙන්න කරන්න බෑ. මෙතන කියනවා 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. එයින් අපි කලාන්ත නොවෙමු. අපේ පිටත මිනිස්යා ෂය වන නමු. පිටත මිනිස්යා කියන්නේ මෙතන අපේ ශාරීරික මිනිස්යා. අපිට අභ්‍යන්තර මිනිස්සෙක් ඉන්නවා, ශාරීරික මිනිස්යා ඉන්නවා. ආධ්‍යාත්මික මිනිස්යා සහ ශාරීරික මිනිස්යා. මේ ශාරීරික මරණය සහ ආධ්‍යාත්මික මරණය අපිට නියම වුණා අපි පාපෙට වැටුණාම. පාපෙට වැටුණ විගස ආදම් ඒව උප්පත්ති 3 වෙනි පරිච්ඡේදය අපි දකිනවා මරණය අයිති වුණා. නුඹ ඒකාන්තයෙන්ම මරණය. උන්වහන්සේට අකීකරු කමේ විපාකයේ මරණය කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඉතින් එතනදී මේ මරණය කතා කිරීමේදී කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි ආත්මික මරණ, ආධ්‍යාත්මික මරණය. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතා තියෙන්නේ අපේ ආධ්‍යාත්මික. ඒ ආධ්‍යාත්මික මරණය තමයි ප්‍රථම වුණේ. හරි ආධ්‍යාත්මික මරණය. ඒ අකීකරු විගසම මිනිසයා ආධ්‍යාත්මිකව මැරුණා. ඒ වගේම මේ භූමික ශරීරය తాවකාලික බවට පත් වුණා. භූමියෙන් ගත්ත ශරීරය භූමියටම හැරී යන්නේ කියලා දේව වචනේ පහදලා දෙනවා. එතකොට ශාරීරික මරණයත් ආධ්‍යාත්මික මරණයත් අපිට නියම වුණා. මේ පොළොවට උපත ලබන හැම කෙනෙක්ම ශාරීරික මරණයත් ආත්මික මරණයත් සතුව තමයි ඉපත ලබන්නේ. මේ ශරීරය සදා කාලයට නෙමේ මේ රුධිරය මේ මාංශය සහ රුධිරයට බෑ ස්වර්ගයට යන්න. මේ මාංශය සහ රුධිරය වෙනස් වෙලා මේ අජරාමර ශරීරයකින් අපි පැලඳ ගන්න එනවා. ඒක මලෝන්ගෙන් නැගිටීමේදී අපේ ජීවිතේ සිදුවෙන ක්‍රියාවලියක්. එතෙක් අපිට ජීවනය ලබනවා කියන්නේ මොකක්ද? මෙන්න මේවා අපි තේරුම් ගත යුතුයි. ආධ්‍යාත්මයට ජීවනය ලබා ගන්න දවස යේසුස් වහන්සේ ඔබගේ පාපේ වෙනුවෙන් මැරුණු බව ඔබ විශ්වාස කර ඔබ නැවත උපාද ලැබීමේ අත්දැකීම ආවම ඔබේ ආධ්‍යාත්මේ ජීවත් වෙනවා. ඔබ ජීවනය ලබනවා. ආධ්‍යාත්මේ ජීවනය ලැබුවත් මේ භූමික ශරීරය ඇතුලේ තමයි ජීවනේ අභ්‍යන්තර මිනිසයා ඉන්නේ. මේ භූමික මිනිසයා ශ්‍රේ වෙනවා. අභ්‍යන්තර මිනිසයා කවදාවත් නැති වෙන්නේ. ඒ ආධ්‍යාත්මික මිනිසයා දෙවියන් වහන්සේ අඬගහන දවසේදී උන්වහන්සේ වෙතට යන්න සූදානමින් සිටිනවා. මේක තමයි ක්‍රිස්තියානියේ අවසානය පිළිබඳ මිනිසයාගේ අවසානය පිළිබඳ කරුණු අපි දේ වචනයෙන් බලන්න ඕනේ. ඒක නිසා තමයි පාවුල් තුමා කියන්නේ නමුත් අපේ පිටත මිනිසයා ශේවන නමුත් අපේ ඇතුල් මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක පෙනෙන දේ නොව නොපෙන දේ බලා සිටින්නව අපට ඉතා වැඩියෙන් සදාකාල තේජස් භාරයක් සාදන්නේය. අපි සදාකාලයටම ඔබ ජීවත් වෙනවා. ඔබගේ ආධ්‍යාත්මය ඔබ යේසුස් වහන්සේ තුලින්
සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේත් එක්ක ඒකාබද්ධ වුණාම ඔබේ ආධ්‍යාත්මය ඔබ ජීවනය ලබනවා. ඔබ ආධ්‍යාත්මික ඔබ කවදාවත් මැරෙන්නේ නැහැ. ශාරීරික මරණය මේ පොළවට ගත්ත භූමියෙන් ගත්ත මේ ශාරීරික මරණය මේ පොළවේ අනිවාර්යයෙන්ම ඔබ මුණ දෙනවා. නමුත් ඔබ මනෝන්ගෙන් නැගිටින්නේ යනවා. ආධ්‍යාත්මික මිනිසයා මේ පොළවේ ඔබ මනෝන්ගෙන් නැගිටීමේ මහිමාන්විත ශරීරයකින් ඔබ නැගිටින්න යනවා. අන්න ඒක තමයි ක්‍රිස්තියානියේ සත්‍යතාවය. 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ කියනවා කූඩාරමක් වූ අපේ භූමික ගෙය කඩා වැටුණත්. පෞල්තුමා මේ කතා කරන්නේ ශරීරය ගැනයි. මේක කූඩාරමක් අපේ භූමික ගෙය ශරීරය ඒක කඩා වැටෙනවා, දි รา පත් වෙනවා, වයසට යනවා. ඒක කවදාරි දවසක මේ පොළවට පස් වලට දි รา යනවා. තේරුණාද? නමුත් අතින් නොසෑදුවා වූ අතින් අදන් නැති ඇදගිල්ල තුලින් උප්පාදුනා වූ අලුත් ස්වභාවයේ අභ්‍යන්තර මනුස්සයා, ආධ්‍යාත්මික මනුස්සයා, දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණ මනුස්සයා කවදාවත් මැරෙන්නේ නැහැ. එයා ජීවත් වෙනවා. මේක තමයි අපේ බලාපොරොත්තුව. මැරෙන්න ශාරීරික මරණයට කලින් ඔබගේ ආධ්‍යාත්මයේ මනුස්සයා යේසුස් වහන්සේව පිළිගැනීමෙන් නැවත උපාද ලැබීමෙන් ඔබ ජීවනය ලබා ගන්න ඕනේ. එතකොට ඔබ ජීවනය ලබාගෙන මේ ශරීරයත් එක්ක ඉන්නකොට ඔබ අභ්‍යන්තර මනුස්සයා ඔබ වර්ධනය වෙනකොට ඔබ සදාකාලික ඒ රාජ්‍යයේ උරුමයක් ඔබට ලැබෙනවා. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ලක් වන අතින් නොසෑදුවා වූ සදාකාලික ගෘහයක් ස්වර්ගවල අපට ඇත්තේය. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව. එක් මිනිස්සෙක් කර්ණ කොටගෙන මරණය නියත වුණා. ඒ තවත් මිනිස්සෙක් කර්ණ කොටගෙන ජීවනය නියත වුණා. ඉස්සර වෙන්නේ පළවෙනි මිනිස්යාගේ ස්වභාවය, ඊට පස්සේ තමයි දෙවෙනි මිනිස්යාගේ ස්වභාවය කියලා දේව වචනය කියනවා. පළවෙනි ආදම්ගේ උරුම වූ මේ ශාරීරික මරණය අපි නියතම් වෙනවා. ඒ මරණයට ප්‍රථම දෙවෙනි ආදම්ගේ ජීවනය අපේ ආධ්‍යාත්මයට ස්පර්ශ වුණාම, අපි ජීවනය ලබා ගත්තාම, අපි මේ කූඩාරම මේ ශරීරේ නැති වුණත් අපි උන්නාසේ වෙතට යනවා ආධ්‍යාත්මික මම. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒක තමයි උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියන්නේ. අපිට මලොන්ගෙන් නැගිටීම තමයි අපේ විශේෂත්වය. යේසුස් වහන්සේ මලොන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මලොන්ගෙන් නැගිට්ටා. 100%ක් මිනිස්සෙක් ලෙස මේ පොළොවට ඇවිල්ලා අපේ පාපේ උන්වහන්සේගේ කරට අරගෙන අපේ පාපෙට පූජාවක් දෙන්න උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මලොන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ මලොන්ගෙන් නැගිට්ටාසේ අපිත් මේ ශාරීරික මරණයට මුහුණ දෙනවා. නමුත් අපේ ආධ්‍යාත්මය උන්වහන්සේ ළඟට යනවා. එනම් පාරාදීසයට උන්වහන්සේ දෙවෙනි වර එනකම් පාරාදීසේ අපේ ආධ්‍යාත්මික මම උන්වහන්සේ සමගින් යනවා. මම අද උන්වහන්සේ මට අඬ ගැහුවොත් ශාරීරික මරණය මට නියතන් මේ ශරීරයෙන් වියුක්තව ආධ්‍යාත්මික මම උන්වහන්සේ වෙතට යනවා. උන්වහන්සේ වෙතට ගොස් යේසුස් වහන්සේ දෙවෙනි වර පැමිණීමේදී මලොන්ට උන්වහන්සේ කතා කරන විට අපි ඒ උන්වහන්සේත් එක්ක ඉන්නව ආධ්‍යාත්මික මම මේ පොළවේ වපුරපු තැන්වලින් අපි මලොන්ගෙන් නැගිටිනවා. ක්‍රිස්තුස් වහන්සේ මලොන්ගෙන් නැගිට්ටා වගේ. මේ බලාපොරොත්තුව අද අපේ ජීවිතේ තියෙනවද? ව්‍යාජ ධර්ම වලට අහු වෙන්න එපා. යේසුස් වහන්සේ මේම කියනවා. යෝහන්ගේ සුභාරංචියේ 21 වෙනි පරිච්ඡේදයේ 22. මා එනතුරු ඔව් සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මානුව වරෙන්නේයි ඔහුට කිසේක. ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතල වෙගියේ. ජේසුස්ගේ කාලේ ජේසුස්සේ අර උන්වහන්සේගේ ලැපැත්තේ හාන්සි වී සිටිය උන්වහන්සේ ප්‍රේම කරපු ගෝලයා එනවා දැකලා පේදුරු කියනවා මොහු ගැන ඔබ මොනවද කියන්නේ කියලා ජේසුස් වහන්සේගෙන් අහනවා. යේසුස් වහන්සේගේ ලැපැත්තේ හාන්සි වුණා. යේසුස් වහන්සේට බොහෝම කිට්ටුවෙන් හිටියා.
එලිදරව්ව පොත පවා එලිදරව්ව ලැබුණා වූ පොත ලියන්න ඒ විශේෂ උන්වහන්සේ ප්‍රේම කරපු විශේෂයෙන් උන්වහන්සේ ප්‍රේම කරපු ගෝලයා කියලා නම් කර ඇති යොහාන් නැමැති ගෝලයා යේසුස්ගේ මව් මරියාව තමන්ගේ අම්මා ලෙස බලා ගන්න කියලා බාර දුන්න යේසුස්ත් එක්ක කිට්ටු සම්බන්ධයෙන් සිටි ගෝලයා ගැන ඔබ මොනවද කියන්නේ කියලා පේදුරුතුමා යේසුස්ගෙන් අහනවා. යේසුස් කියනවා මා එනතුරු ඒ කියන්නේ යේසුස් දෙවෙනි වර මේ පොළවට එනවා සදා කාලය පිටවන්න මං එනතුරු ඔහු සිටිනවාට මං කැමති නම් නුඹට මොකද? දැන් මෙතනදී කතාවක් ගියා ඒ සමාජය අතර කතාවක් ගියා මේ උන්වහන්සේට ප්‍රේම කරපු ගෝලයා මැරෙන්නේ නැහැ කිව්වා කියලා. හැබැයි යේසුස් කියනවා මම මැරෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. හොඳ යේසුස් කියන දේ යන්න. මට වෙන කවුරුත් කියන දේ අපිට වැඩක් නැහැ. මොන දේව ධර්මචාරවරේ කිව්වත් මොන ප්‍රොපේතවරු කිව්වත් මොන කවුරු කිව්වත් අපිට කිසිවක් වැඩක් නැහැ. මට වැදගත් වෙන්නේ යේසුස් වහන්සේ වදාළ දේ. ඒක මත අපි හිත ගන්න ඕනේ. යේසුස් මෙතන පැහැදිලිව කියනවා මම මැරෙන්නේ නැහැ කියලා නොමේ කිව්වේ. මිනිස්සු හදාගත්ත කතන්දරෝවා. ඒ කාලේ සමාජයේ පැතුරුණා යොහන් කියන ගෝලයා මැරෙන්නේ නැහැ කියලා යේසුස් කිව්වා කියලා. යේසුස් කියනවා එසේ වී නමුත් යේසුස් මා එනතුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට කුමක්ද කීවා මිස ඔහු මැරෙන්නේ නැතයි නොකීසේක. කවුද කියන්නේ? යේසුස් වහන්සේ. මම කිව්වේ නෑ මෙයා මැරෙන්නේ නෑ කියලා. මම කිව්වේ මම එනකම් ඔය ඉන්නවාට මොකද කියන එක තමයි කිව්වේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ දෙවෙනි වර එනවා එතෙක් ඉන්න කට්ටියක් ඉන්නවා. නමුත් යේසුස්ගේ දෙවෙනි වරට සහභාගී වෙන්න බැරි උන්වහන්සේගේ දෙවෙනි වරට කලින් උන්වහන්සේ තුලට යන කණ්ඩායමක් ඉන්න සුද්ධවන්තයෝ. එතන අපි දකිනවා පේදුරුතුමා, පවුල්තුමා, යොහන්තුමා, ලූක්තුමා උන්වහන්සේගේ ගෝලයෝ අපෝස්තලවරු ආදී පීතෘවරු ඔක්කොමලා උන්වහන්සේ තුලට විසීමට ගොස් තිබෙනවා. උන්වහන්සේ දෙවෙනි වර එනකම් ඔවුන් පාරාදීසේ ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධේ උන්වහන්සේගේ අභිමුඛයේ මහිමාන්විත සම්බන්ධතාවය තුල ඔවුන් සිටිනවා. අපිත් අද උන්වහන්සේ අඬ ගැහුවොත් මේ භූමික ශරීරේ අපි දාලා ආධ්‍යාත්මික මම උන්වහන්සේ ළඟට යනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. නමුත් මේ බොඩි එක මේ ශරීරේ මිය යන්නයි හදලා තියෙන්නේ. භූමියෙන් ගත්ත ශරීරය භූමියටම යන්නේ. ස්වර්ගයට ගැලපෙන ස්වර්ගයට පරිවර්තනය කරන අජරාමර ජරාවට පත්වෙන්නේ නැති ශරීරය අපි පැලඳ ගන්න යනවා. ඒක තේජසින් යුතුව නැගිටින්න යනවා. දුර්වලකමේ වපුරපු දේ මහිමෙන් නැගිටින්න යනවා. හාලෙලූයා. රෝග ශරීරය වපුරවන රෝගේ නැති ශරීරයකින් නැගිටින්න යනවා. සීමා සහිත ශරීරයකින් වපුරවන අසීමිත ශරීරයකින් නැගිටින්න යනවා. ඒ වරප්‍රසාදයට සුද්ධවන්තයෝ බලාගෙන ඉන්නවා පාරාදීසයේ ඉඳගෙන. උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ සමග සිටගෙන ඒ මහිමාන්විත බලාපොරොත්තුවට ඔවුන් බලාගෙන සිටිනවා. ඒක නිසා යේසුස් කිව්ව දේ අපිට ඇති. මේ ව්‍යාජ මනස විකෘති දේව ධර්මය කියලා කිසිවක් දන්නේ නැති අද බොහෝ අය ඇවින්නා එක එක්කෙනාගෙන් අහලා එක එක දේශනා අහලා ඔවුන්ද දේශනා කරලා මිනිස්සුන්ව අද මුලා කරනවා. මිනිස්සුව මුලා කරනවා. මේ මුලාවට අහු වෙන්න එපා. අපි කියන්න යනවා තව කොටසක් මේ මැරෙන්නේ නැහැ කියන ධර්මයේ පාදක කරගන්න කොටස් තවත් කොටසක් තිබෙනවා. අපි ඒක බලන්න යනවා යොහන්ගේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයට අපි පෙරලමු. ඔබගේ බයිබලය ඔබ පෙරලා ගන්න යොහන්ගේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදය. යොහන්ගේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදයේ මෙසේ කියනවා. 8:51 උන්වහන්සේගේ වචනේ මෙසේ පවසනවා. සැබෑවක් නුඹලාට කියමි. යමෙක් මාගේ වචනය ආරක්ෂා කරන්නේ නම් ඔහු කිසි කලක මරණය දකින්නේ නැතයි කීසේක. මෙන්න තවත් හොඳම පදයක් මේ මැරෙන්නේ නැහැ කියන ධර්මයේ ගේන අයට.
යුදෙවරු උන්වහන්සේට කතා කොට නුඹට යක්ෂයෙක් ආවේ සෙවී සිටින බව දැන් අපි දනිමු. ආබ්‍රාන්ද අනාගත වතුරුද මලෝය. යමෙක් මාගේ වචනය ආරක්ෂා කරන්න ඕන නම් ඔව් කිසි කලක මරණයේ රස නොවිඳින්නේ මෙයයි නුඹ කියයි. නුඹ අපේ පියෝ ආබ්‍රාන්ට වඩා උතුම්ද? ඔව් මලේය. අනාගත වතුරුවරුද මලෝය. නුඹ කවරෙකු කියන්නේ දැයි කීවෝය. දැන් හොඳට අහගන්න. දැන් මේ කොටසේ යේසුස් වහන්සේ කිව් දේ කුමක්ද? උන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරන්න මැරෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කිව්වේ ශාරීරික මරණය ගැන නොවේ. එක පැත්තකින් අපිට උන්වහන්සේ මෙතන කතා කරනවා අපේ ආධ්‍යාත්මික මැරී සිටිය ආධ්‍යාත්මය නැවත නැගිටිනවා උන්වහන්සේ කෙරේ අදාහ ගැනීමෙන්. මේ කතා කරන්නේ මේක. අපි මේකට උත්තරේ බලනවා යෝහන්ගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයට යමු. යෝහන්ගේ සුභාරංචියේ 17. යෝහන්ගේ සුභාරංචියේ 17 මෙසේ කියනවා. ඔබගේ පුත්‍රයා ස්වාමිනී පැය පැමිණ තිබේ. ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔබ විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරේ ඔට බලය දුන් ලෙස පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙව මැනව. සදාකාල ජීවනය නම් මෙයයි එකම සැබෑ වූ දෙවියන් වහන්සේ ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් විසින් ඇඳින ගැනීමය. මෙන්න මේකයි කියන්නේ එතන. මේ සන්දර්භයේ මෙතන ජේසුස් කිව් දේ තමයි එතන කතා කළේ. උන්වහන්සේ කිව්වේ සදාතනික ජීවනය ලබනවා. කොහොමද ලබන්නේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ ඇඳින ගත්තොත් උන්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේගේ දරුකම ලැබූ මොහොතේම ආධ්‍යාත්මික අපි ජීවත් වෙන්න පටන් ගන්නවා, ජීවනය ලබන්න යනවා. මේ භූමික කූඩාරමක් ඇතුලේ සදාකාලෙටම ජීවත් වෙන්නා මැරෙන්නේ නැති ආධ්‍යාත්මිකමා ඒ ආශිර්වාදය, ජීවනයේ ආශිර්වාදය මා භුක්ති විඳිනවා. එතකොට ඒ ජීවනය ලැබීම, සදාතනික ජීවනය ලැබීම, මේක තමයි උන්වහන්සේ කතා කරන්නේ. ඒක නිසා ඉස්සර වෙන්නේ පළවෙනි ආදම්ගේ ස්වභාවයට මරණය, ඉන්පසු අපිට නැගිටීමක් තියෙනවා. නැගිටීමට ප්‍රථම අපිට උන්වහන්සේ අඬ ගැව්වොත් අපි උන්වහන්සේ ළඟට යනවා. කොහමද යන්නේ? ආධ්‍යාත්මික මම පෙළෙන ශරීරයේ නැති වෙනවා. මේ බොඩි එක අපේ ශරීරයේ නැති වෙනවා. මේ ශරීරයේ පස්සට යනවා. මේ ශරීරය අපි බුමුදාන කරනවා. ආධ්‍යාත්මික අද මම දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ඒමම තියෙනවා. ඒ උන්වහන්සේගේ අභිමුඛයට මම ගොස් පරිපූර්ණ උන්වහන්සේගේ අභිමුඛයේ ඒ උන්වහන්සේත් එක්ක තිබුණ ඒ ජීවනයේ සම්බන්ධතාවයේ ප්‍රීතිය, මහිමය, තේජස පූර්ණව අපි ස්වර්ගයේ පාරාදීසයේ භුක්ති විඳිනවා. ඒක පාරාදීසයේ අපි ඉන්නේ යේසුස් වහන්සේ දෙවෙනි වර එනකම්. දෙවෙනි වර පැමිණෙනකොට මලවුන්ට උන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ ඇහෙනකොට මලාහු පළමු කොට නැගිටින්නේය. දැන් ওই ධර්ම ඔක්කොම නෑ. මලාහු පළමු කොට නම් මැරිලා ඉන්නවා උන්වහන්සේගේ පාරාදීසයේ අය. පළමු කොට නැගිටින්නේය. ඊට පස්සේ ඉන්නවා ජීවත් වෙන අය. ඔන්න ඔය ජීවත් අර යොහන්තුමාට කිව්වේ මම එනකන් ඔබ ජීවත් වෙනා හිටියට මොකද? ඒකයි කිව්වේ. අදත් උන්වහන්සේ ආවොත් අපි ජීවත් වෙලා ඉන්නවා. අපි උන්වහන්සේ මේ බොඩි එකේත් නැහැ. උන්වහන්සේගේ පැමිණීමේදී අපි ස්වර්ගයට අදගනු ලබන්නේ. අපිව මේ ශරීරයේ පරිවර්තනය වෙනවා, අන්වසක් වෙනවා. ඒ ඔසව ගැනීමේදී අපි අලුත් ස්වභාවයකට, අජරාමර ස්වභාවයකට, මරණයේ ශරීරයේ අජරාමර ස්වභාවයට පත් වෙලා තමයි ස්වර්ගයට යන්නේ. හලෙලූයා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ
අපිට පහදලා දෙන්නේ. මෙතන පැහැදිලිව කියනවා උන්වහන්සේ අර මැරෙන්නේ නැහැ කිව්ව කාරණේ උන්වහන්සේ කිව්වේ මා කෙරේ අදහ ගැනීම තුල ඔබ ජීවනය ලැබීමයි. ඒක තමයි උන්වහන්සේ එදා උන්ට තේරුම් ගන්න බැරි වුණා. උන්වහන්සේ කිව් කාරණය. නමුත් උන්වහන්සේ මෙතන යෝහන්ගේ සුභාරංචියේ 17 වෙනි පරිච්ඡේදයේ ඒක පැහැදිලිව කියනවා උන්වහන්සේ කතා කරේ ඒ සදාතනික ජීවනය. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නම් ඉන්නේ. ඔබ සදාතනික ජීවනය ලැබූ කෙනෙක්. ඔබට මැරෙන්න ඔබගේ ශාරීරික මරණයට ප්‍රථම ඔබ ආධ්‍යාත්මික ඔබ නැගිටලා ඉන්නවා. ඒක නිසා ඇත්තෙම ඔබගේ ආධ්‍යාත්මික ඔබ මැරෙන්නේ නැහැ. උන්වහන්සේ ළඟට යනවා විතරයි. ශාරීරිය මැරෙන්නේ තියෙනවා. ශාරීරික මරණය තියෙනවා. මේ ශරීරයේ දිනපතා මිය යනවා වයසට යනවා. ඔය මැරෙන්නේ නැහැ කියන අයට මම කතා කරන ඔබගේ මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබගේ ශරීරයේ දිනපතා වයසට යනවාමයි. ඒකද ව්‍යාජ ධර්ම උගන්වන්න එපා අමු බොරු උගන්වන්න එපා. ඔබ මැරෙන දාට මුළු ඔබගේ වටයින සෙනග ඔක්කොමගේම ඇදිහිලා නැති වෙලා යනවා. ඔබගේ කොණ්ඩේ ඉදෙනවා. ඔබගේ අතපය ඔබගේ ආත්මාව ඔබගේ හෘද වස්තුව ඔබගේ වෛද්‍ය විද්‍යානුකූලව බැලුවත් ඔබ දිනපතා මිය යමින් පවතින්නේ. දිනපතා ඔබගේ ශරීරයේ ක්ෂය වෙමින් යනවා. මතක තියාගන්න. යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ශාරීරික මරණය අපි ඔක්කොටම මුහුණ දෙන්න ඕනේ. ශාරීරික මරණය අපිට අයිති දෙයක්. ඒකෙන් අපි පලා යන්න බෑ කාටවත්. ඒකට මුහුණ දිය යුතුමයි. නමුත් ඔබ මලොන්ගේ නැගිට ශාරීරික මරණය ඇතුලේ ජීවනය ලැබුව ඔබ ඉන්නවා. ඒ ජීවනය ලැබුව ඔබ සදාතනික ජීවනය ලැබලා උන්වහන්සේත් එක්ක ඔබ ජීවත් වෙනවා. ඔබ ලස්සනට ඉන්න ඕනේ ඒකින්ද. මොකද අපිට මරණය කියන එක නිකම් මේ ශරීරයෙන් වෙන් කිරීමක් විතරයි. අපි උන්වහන්සේ ළඟට යනවා. අපි ආපු ගමනේ අපි වෙනත් පියවරකට යාමයි මරණය කියන්නේ. නැත්තම් අපි සදාහටම නැති වෙලා යන එක නෙමෙයි. අපි ජීවත් වෙනවා. අපි මේ භූමික මේ ලෝකෙන් භූමික ජීවිතයෙන් භූමික භෞතික ශරීරයෙන් ඈත් වුණත් මා ආධ්‍යාත්මික මම කවදාවත් මැරෙන්නේ. ඒකයි පවුල් තුමා කියන්නේ. කෑමහනියාවත් දුර්භික්ෂයාවත් අධිපතිට බලධාරීන්ට දේව ප්‍රේමී මාව වෙන් කරන්න මරණයටත් බෑ කියලා. ශාරීරික මරණයටත් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය අපේ වෙන් කරන්න බෑ. අපි මැරෙන්නේ අපි උන්වහන්සේත් එක්ක ඉන්නවා සදාකාලයට. ශාරීරික මරණය තිබෙනවා. නමුත් ආධ්‍යාත්මික මම ඉන්නවා දෙවෙනි ශාරීරික උත්ථානය ලබන්න. කන් උන්වහන්සේ අඬ ගහනවා පාරාදීසෙට. එතෙක් අපි උන්වහන්සේගේ අභිමුඛයෙන් යනවා. පෞල්තුමා පිලිප්පි පොතේ කතා කරලා කියනවා මම දැම්ම මාසයි උන්වහන්සේ සමග විසීමට යන්න. මම දැම්ම මාසයි උන්වහන්සේ සමග විසීමට යන්න. හැබැයි මට මේ ශරීරය ඕනේ මොනවාටද? මේ ජීවනයේ ලැබුව ආධ්‍යාත්මේ මේ ශරීරය දරාගෙන ඉන්නවා. ඇයි? මට ඕනේ උන්වහන්සේව නොදන්න අයට මේ පණිවිඩය තව කියන්න මට ඕනේ. ඒක නිසා මට මේ බොඩි එක ඕනේ ජීවත් වෙන්න. මොකද මගේ වගකීමක් තියෙනවා මට පොළවේ කරන්න. ඒකින්ද මේ පොළවේ මගේ වගකීම තමයි සුභාරංචි කියන සේවය කරන්න. ඒක නිසා මට මේ බොඩි එක ඕනේ. හැබැයි මම දැම්ම මාස උන්වහන්සේ ළඟට යන්න. මෙන්න මේක තමයි සැබෑ ඉගැන්වීම. ඔබගේ ජීවිතයේ සැබෑ ඉගැන්වීම තුළ ඔබ පවතින්න. මම අවසාන කරන්නට යනවා. යේසුස්සේ ලාසරුස්ගේ මළගෙදරට ගිහිල්ලා වැදගත් වචනයක් කිව්වා. ඒක මම ඔබට පහදලා දෙන්න යනවා. යෝහන්ගේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ ඔබ ගෙදරදී කියවන්න. මම මේ අදේලිවතුන්ට මේ පණිවිඩය දෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ කොටස ඔබ ගෙදරදී කියවන්න. 24 වෙනි පදයේ යේසුස්සේ මෙහෙම කියනවා. අන්තිම උන්වහන්සේ මේ ලාසරුස්ගේ මළගෙදරට ගිහිල්ලා උන්වහන්සේ මේ කාරණා කියනවා. හරිද? හොඳට අහගන්න. 24 කියමු. අන්තිම යේසුස්යාට කීසේක නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේ යයි යේසුස්යාට කීසේක. හරිද? නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේ යයි යේසුස්සේ මාර්තට කිව්වා. ලාසරුස් නැවත නැගිටිනවා කියලා කිව්වා. දැන් මෙතනදී ලාසරුස් මේ භූමික බොඩි එක තමයි මේ නැගිටන්න යන්නේ යේසුස් වහන්සේ. හරිද? එතකොට මාර්තා කියනවා මොනවාද?
උන්වහන්සේට මාර්තා උන්වහන්සේට කීවාය. මාර්තා මොකක්ද උන්වහන්සේට කිව්වේ? මාර්තා කියනවා නැවත නැගිටීමේ දවසේදී 24 ඔවුන් නැවත නැගිටින බව දනිමි. මාර්තා උන්වහන්සේට නැවත නැගිටීමේදී මාර්තා ඒ කාලේ දැනගෙන හිටියා ශාරීරිකව අපි මලෝ මැරෙනවා මලුන්ගේ නැගිටීමක් තියනවා කියලා. මෙන්න මේක මතක තියාගන්න. ශාරීරිකව මැරෙනවා ආධ්‍යාත්මිකව උන්වහන්සේ ළඟට අපි ජීවත් වෙනවා. ආධ්‍යාත්මේ මරන්න බෑ. ආධ්‍යාත්මික මම ඉන්නවා. උන්වහන්සේ ළඟට යනවා. ආත්මය යනවා කියන ආධ්‍යාත්මික මම උන්වහන්සේ ළඟට යනවා. ඒ ආධ්‍යාත්මික මම රිංගන්න බෑ, හොල්මන් කරන්න බෑ, යක්ෂය ආකාරයෙන් මේ පොළවේ සැරිසරන්න බෑ. ආධ්‍යාත්මික මම ආත්මය කියන්නේ හුලම් වගේ දෙයක්, රිංගන්න පුළුවන් දෙයක්, ගෙදරට එන්න පුළුවන් දෙයක්, අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරුණාද? අද සමහර අය යාඥා කරනවා පාසලට කියන මේ ආච්චි වැහුණා කියලා. තව අය කියනවා සීයා වැහුණා කියලා. තව අය කියනවා මරුණ පුතා ආවා කියලා. කවුරුත් මැරිච්ච අය එන්න බෑ මේ මහ පොළොවට. ක්‍රිස්තුස් ශාසනය තුල නැති අය හේදිසිය මුද්‍රා කරනවා. ක්‍රිස්තුස් ශාසනය තුල සැතපුණ අය උන්වහන්සේගේ අභිමුඛය පාරාදීසේ ඔවුන්ව තබනවා. උන්වහන්සේ දෙවෙනි වර එනකන් සදා කාලේ ජීවනයේ ලබාපු සෙනග ජීවනයේට නැගිටිනවා. නීචකමටත් නැගිටිනවා සෙනගක්. ඒක නිසා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි මැරෙන්න පතම අපේ ආධ්‍යාත්මේ පණ ලැබිලා කවදාවත් මැරෙන්නේ නැති ස්වභාවයේ ආධ්‍යාත්මය අපි ජීවනය ලබලා තිබෙනවා නම් ඔබ ප්‍රීතියෙන් ඉන්න. ඔබට මරණය ශාරීරික මරණය ආවත් ඔබ ආධ්‍යාත්මිකව ඔබ උන්වහන්සේත් එක්ක ඉන්නවා පොළවේ නෙමේ ස්වර්ගේ. ඔබ එක්තරා ගමනකින් තැනක් මාරු කිරීමක් විතරයි. පොළවෙන් ස්වර්ගයට ඔබව පාරාදීසයට ඇතුල් වීමක්. එතනදී මට උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධය හැමම තියෙනවා. අල්පයක්වත් මට දැනීම නැතුව නෙමේ සම්පූර්ණ අභිමුඛයේ ප්‍රීතියත් එක්ක අපි ඉන්න යනවා. යේසුස් වහන්සේ දෙවෙනි වර එනකොට අපි නැගිටින්න යනවා. හාලෙලූයා. ඒක තමයි යේසුස් වහන්සේ මේ ලාසරුස්ගේ මල ගෙදර ගිහිල්ලා කිව්වේ. මොකක්ද උන්වහන්සේ මෙතන කියන්නේ? යේසුස් වහන්සේ මේම කියනවා මාර්තට නැවත නැගිටීමද ජීවනයේද මමය. මා කෙරේ අදහන්නා මල නමුත් ජීවත් වන්නේය. මා කෙරේ අදාගන්නා මල නමුත් ජීවත් වන්නේය. මා කෙරේ අදාගන්නා මල නමුත්. ඒ කියන්නේ යේසුස් වහන්සේ කෙරේ අදාගන්නා ජීවනය ලැබුවා. ආධ්‍යාත්මිකව මැරිලා හිටිය ඔහු ආධ්‍යාත්මිකව ජීවනය ලැබුවා. ඊට පස්සේ ඕ ජීවනය ලබලා උන්වහන්සේ තුලට ගින් තිනවා ඉන්නවා. ශරීරේ නැහැ ආධ්‍යාත්මිකව ඉන්නවා. ඒකයි උන්වහන්සේ කියන්නේ මා කෙරේ අදාන්නා මල නමුත් ශරීරේ මැරුණා. පෙනෙන බොඩි එක නැහැ. හැබැයි ඔහු ඉන්නවා. පවුල්තුමා ඉන්නවා. පේදුරු ඉන්නවා. කොහෙද? පාරාදීසයේ. උන්වහන්සේගේ අභිමුඛේ. අද අපිට ප්‍රථම මරුණ අපේ පීතෘවරු පියවරු මව්වරු ඉන්නවා. කොහෙද? උන්වහන්සේගේ අභිමුඛේ. ආධ්‍යාත්මිකෝ සම්පූර්ණ ප්‍රීතියක් සමග ඉන්නවා. දෙවියන් වහන්සේගේ සම්බන්ධය උන්ගේ වෙන් වෙලා නැහැ. මරණයටවත් වෙන් කරන්න බෑ. බොඩි එක නැහැ, පේන්නේ නැහැ. අපිට පේන්නේ ඔවුන් සිටිනවා. ආයක තමයි මේ උන්වහන්සේ කියන්නේ මල නමුත් ඔවුන් ජීවත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මා කෙරේ අදහ ගන්නා ජීවත් සිටින කවුරු නමුත්. ඒ කියන්නේ තාවම යේසුස් වහන්සේ අදහගෙන මැරිච්ච නැති අය අපි කවුරු නමුත් මා කෙරේ අදහන්නේද ඔව් කිසි කලක නොනසින්නේ. අපි කවදාවත් මැරෙන්නේ ආධ්‍යාත්මේ ජීවනය ලැබූ මා තුළ ඒ ජීවනය කවදාවත් නැති වෙන්නේ. ශාරීරික මරණයෙන් අපි වෙන් වෙනවා විතරයි. ආධ්‍යාත්මික මම උන්වහන්සේ ළඟට විසීමට යනවා මිසක් අපිට මරණයක් නැහැ. ශාරීරික මරණය අපි වෙන් කරනවා ශරීරයෙන්. ආධ්‍යාත්මික මම උන්වහන්සේ සමග විසීමට යනවා. උන්වහන්සේ සමග විසීමට ගිය අපි
පාරාදීසයේ ඉන්නවා. උන්වහන්සේ මලවුන්ට අඬ ගහන පැයේදී අපි උත්තාන වෙනවා. අපේ බොඩි එක වපරපු සෝම් පිටි වලින් අපේ බොඩි එක වපරපු කොයි තැනේද අපි ආධ්‍යාත්මික අපි මලවුන්ගේ නැගිටිනවා. ලාසරුස් මැරුණා. ලාසරුස් කොයිද ගියේ? මැරුණාම දවස් 4ක් වෙනවා කිව්වා. ලාසරුස් කොයිද හිටියේ? පාරාදීසයේ. ලාසරුස් කියලා පුත්‍රය අඬ ගන්නවා. පාරාදීසයේ ඉන්න ලාසරුස් තමන්ගේ බොඩි එක නැවතේ බොඩි එකට පැමිණ ඒක ලාසරුස් නැගිට්ටා. හැබැයි ලාසරුස් ආයිත් මැරුණා. මොකද සදා කාලයට නියම වූ උත්තාන වීමේ ශරීරය නෙමේ ලාසරුස් ලබා ගත්තේ. ඒ ශරීරය වෙතට නැවත ලාසරුස් නැගිට්ටා. ලාසරුස් මැරුණා. අද ලාසරුස් මැරිලා. දැන් අද ලාසරුස් ශාරීරිකව නැහැ. නමුත් ලාසරුස් ඉන්නවා උන්වහන්සේගේ අභිමුඛේ. මැරිලා නැහැ. ජීවනය ඇතුව. ආධ්‍යාත්මික ජීවනය ලැබුවා අපි ජීවත් වෙනවා සදා කාලෙටම. මරණය නැහැ කියන්නේ ඒකයි. ශාරීරික මරණය ඔබ හැමෝටම තියෙනවා. ව්‍යාජ ධර්ම වලට ඉඩ දෙන්න එපා. එපිස පොතේ මම ඔබට කොටසක් කියන්නම්. එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මෙසේ කියනවා. පවුල්තුමා එපිස සභාව දැනුවත් කරනවා. නුඹලාගේ වර්ධ සහ පාප කන්න කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. අපි පාපේ කරනකොට මැරිලා හිටිය ආධ්‍යාත්මය. අපිට දැක්මක් තිබ්බේ නැහැ. අපි උන්වහන්සේත් එක්ක ඒකාබද්ධ වුණා. අපි මැරුණා ආධ්‍යාත්මය උන්වහන්සේත් එක්ක සම්බන්ධ වුණා. දැන් අපි ජීවත් වෙනවා. අපි ලෑස්ති ඕන වෙලාවක උන්වහන්සේ අඬ ගන්නකොට යන්න. ඇයි අපි සදාහටම නැති වෙන්නේ? අද මට තියෙන ප්‍රීතිය උන්වහන්සේගේ අභිමුඛේ. උන්වහන්සේත් එක්ක තියෙන හොඳ ගැඹුරු සම්බන්ධය පරිපූර්ණව පාරාදීසයේ භුක්ති විඳිනවා. ශාරීරික මම පේන්නේ නැහැ. හැබැයි මං ඉන්නවා. මම උදාහරණයක් කියන්නම්. මම දැන් වයිට් බෝඩ් එකේ නිල් පාට පෑනින් ප්‍රේමය කියලා ලියනවා. ඔක්කොටම පේනවා භෞතිකව ප්‍රේමය. ඉන්ක් එක ප්‍රේමය කියලා ලිව්වා. ඒ ඉන්ක් එක පේනවා ඔක්කොටම ප්‍රේමය. මම ඊට පස්සේ තව විනාඩි 2කින් මම ඒක මකනවා. ඉරේස් කරනවා. ඊට පස්සේ කාටත් ප්‍රේමය මං අහනවා පේනවද? නෑ. ප්‍රේමය පේන්නේ. භෞතිකව පේන්නේ. හැබැයි ප්‍රේමය තියෙනවද? ප්‍රේමය තියෙනවා. ඒක භෞතික නෙමෙයි. ඒක අල්ලන්න බෑ. ඒක ආධ්‍යාත්මිකයි. අන්න ඒක තමයි අපේ ජීවිතේ බලාපොරොත්තුව. හාලෙලූයා. ඔබ සැමට ජේසු පිටයි තවත් ව්‍යාජ ධර්මයක් නිවැරදි කරන්න අපි ඉක්මනින්ම ඔබ මාධ්‍යයට එන්නම්. එතෙක් ඔබට ජේසු පිටයි.